මං වගේ පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. මාස ගණන් අවුරුදු ගණන් try කරලත් තාමත් ඔයාලට ඉංග්‍රීසි කතා කරගන්න බැරි වුණා නේද? right. මං ඔයාලට පොඩි points ටිකක් කියනවා බලන්න මෙන්න මේ කියන දේවල් ටික ඔයාලා ළඟ තියනවද කියලා. පළවෙනි එක තමයි ඔයාලට ඉංග්‍රීසි හොඳට තේරෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් ඔයාලට ඉංග්‍රීසි වලින් කිව්වොත් අන්න ඒක හොඳට ඔයාලට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේක තව ටිකක් ෆැමිලි එකලා අපි කතා කරමු. හිතන්න ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලනවා කියලා. මේ ෆිල්ම් එකේ තියෙන ගොඩක් දේවල් ඔයාලට හොඳට තේරෙනවා. දෙවෙනි එක තමයි ඔයාලට හොඳ ග්‍රැමර් නොලෙජ් එකක් තියෙනවා. ග්‍රැමර් රූල්ස් වගේ දේවල් ඔයාලට හොඳට තේරෙනවා. තුන්වෙනි එක තමයි ඔයාලට හොඳ වොකැබුලරි එකක් තියෙනවා. ඔයා හොඳ වොකැබුලරි එකක් මේන්ටේන් කරනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ මොන දේවල් ඔයා ළඟ තිබ්බත් when you come to speak you are getting stuck. ඔයා හිර වෙනවා. ඔයාට හිතා ගන්න බෑ මම ඊළඟ මොමන්ට් එකේ මොකද කරන්න කියලා. your mind goes blank. ඉතින් මේ කතා කරන්න ඔයා ගැන නම් බය වෙන්න එපා. මේ කියනකොට ඉංග්‍රීසි බෑ කියන එක නෙවෙයි. ඔයා ගොඩක් ඉංග්‍රීසි ලර්නර්ස්ලා කරන කොමන් මිස්ටේක්ස් ටිකක් කරනවා. අන්න ඒක නිසායි ඔයා තාමත් එක තැන ස්ටක් වෙලා ඉන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මොනවාද ඔයා මේ කරන මිස්ටේක්ස් අපි කොහොමද මේ දේවල් ටික ෆික්ස් කරගන්නේ කියලා. right ඔන්න අපි වැඩේට එන්න තමයි හදන්නේ. ඔයා කරන පළවෙනි මිස්ටේක් එක තමයි you are learning English not using English. ඔයා ඉංග්‍රීසි කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා. හැබැයි මතක් කරලා බලන්න ඔයා මේක හරියට use කරනවද කියලා. ගොඩක් ඉංග්‍රීසි ලර්නර්ස්ලා මේ වැරද්ද කරනවා. ඒ කියන්නේ ඔයා වීඩියෝස් බලනවා. ඔයා ග්‍රැමර් රූල්ස් වගේ දේවල් මතක තියා ගන්නවා. ඊට පස්සේ ඔයා හොඳ වොකැබුලරි එකක් මේන්ටේන් කරගෙන යනවා. හැබැයි ඔයා කොතනකදී හරි තැනක මේවා හරියට යූස් කරලා තියෙනවද? මෙතෙන්දී ඔයා දැනගන්න ඕනි මතක තියාගන්න ඕනි දෙයක් තියෙනවා. ඉංග්‍රීසි කියලා කියන්නේ ඔයා ස්කූල් එකේ ගිහිල්ලා ලියන එක්සෑම් එකක් වගේ දෙයක් නෙවෙයි. මේක ස්කිල් එකක්. හරියට ඔයා වෙහිකල් එකක් ඩ්‍රයිව් කරනවා වගේ. එහෙමත් නැත්නම් පීනනවා වගේ. ඔයා හරියට ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් you will never become fluent. ඉතින් මෙතන තියෙන simple truth එක තමයි you will never become fluent by learning English. You will become fluent by using English. මොකද්ද මේ කියන්නේ? අපි කලිනුත් කතා කරා මේ ගැන. ඔයාට ඉංග්‍රීසි ඉගෙනගෙන විතරක් කවදාවත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා මේක ප්‍රැක්ටිකල් සිනාරියෝස් වල යූස් කරන්න. right දැන් අපි එනවා ඔයා කරන දෙවෙනි මිස්ටේක් එකට. you are afraid of making mistakes. ඔයා වැරදි කරන්න බයයි. මෙතන තමයි ගොඩක් ලර්නර්ස්ලා ස්ටක් වෙන තැන. ඔයා හිතනවා අනේ මට වැරදුනොත් මොකද කරන්නේ? මිනිස්සු මට hina වුණොත් මොකද කරන්නේ? මට grammar mistake එකක් වුණොත් මොකද කරන්නේ? So you stay silent. But here is the truth. Native speakers ලවත් fluent speakers ලවත් මේ කවුරුත් 100% perfect නැහැ. හැබැයි එයාලා keep practicing, keep speaking. හැබැයි if you wait to be perfect, you will never stop. ඔයා මතක තියාගන්න ඕනේ දේ තමයි mistakes are not failures. Mistakes are the progress. Right. දැන් අපි කතා කරන්න යන්නේ ඔයා කරන ඊළඟ mistake එක. You translate everything in your mind. ඔයා ඔයාගේ ඔළුව තුළ තියෙන හැම දෙයක්ම translate කරලා තමයි කතා කරන්න යන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට මෙන්න මේ වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඔයා slow වෙලා වගේ ඔයාලට දැනෙන්න පුළුවන්. ඔයා stuck වෙලා වගේ දෙයක් ඔයාලට දැනෙන්න පුළුවන්. ඉතින් ඒක සාධාරණයි. මොකද මේ වෙලාවේ ඔයාගේ brain එක double work කරන හින්දා. ඒ කියන්නේ ඔයා කියන්න යන දේ කලින් හිතලා ඊට පස්සේ ඒක ඉංග්‍රීසි වලට translate කරලා තමයි ඔයා කතා කරන්න යන්නේ. ඉතින් when you try to speak it feels like you're slowing down. ඔයා ගොඩක් slow වෙනවා වගේ එකක් ඔයාට තේරෙන්න පුළුවන්. ඉතින් මේක fix කරන්න ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් try කරන්න. ඉස්සෙල්ලම simple sentences English වලින් හිතලා කතා කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාගේ improvement එකත් එක්ක ඔයාලට පුළුවන් තවත් advanced sentences වලට එන්න. right. ඔයා කරන තවත් mistake එකක් තමයි you are trying to learn too much at once. ඔයා try කරනවා ගොඩක් දේවල් එකපාරට cover up කරන්න. grammar වෙන්න පුළුවන්, speaking වෙන්න පුළුවන්, pronunciation වෙන්න පුළුවන්, vocabulary වෙන්න පුළුවන් all at once. ඉතින් මෙතෙන්ද වෙන්නේ ඔයාගේ brain එක overload වෙන එක. එතකොට කොච්චර මහන්සි වුණත් ඔයාට ඔයාගේ improvement එකක් බලා ගන්න බැරි වෙනවා. ඉතින් මෙතෙන්දි මොනවද ඔයාට solution විදියට තියෙන්නේ? ඔයාට පුළුවන් එක සැරයකට එක දෙයක් focus කරලා වැඩ කරන්න. examples විදිහට ඔයාට daily speak කරන්න වෙනවා. මේක pain point එකක් තමයි. හැබැයි මේක කරන්න නැතුව ඔයාට ඔයාගේ improvement එකක් බලා ගන්න වෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ ඔයාට simple sentences daily කතා කරලා ඔයාට ටික ටික improve වෙන්න පුළුවන්. දෙවෙනි point එක තමයි ඔයාට මේ කරන දේවල් repeat කරන්න පුළුවන්. මොකද ඔයා ආයෙ කරන තරමට තමයි ඔයාගේ improvement එක තවත් වැඩි වෙන්නේ. ඊළඟ එක තමයි ඔයාට මේවා රියල් ලයිෆ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. අපි කලිනුත් කතා කරා ඔයා මේවා ඉගෙන ගන්නවා විතරක් වුණොත් ඔයාට කවදාවත් ඉංග්‍රීසි වලින් කතා කරන්න බෑ. ඒක නිසා ඔයාට මේවා රියල් ලයිෆ් එකේ පාවිච්චි කරන්න වෙනවා. right. ඔන්න අපි වීඩියෝ එකේ අන්තිම හරියට අවිල්ලා තියෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ ඔයාට ඔයාගේ improvement එකක් බලා ගන්න බැරි වෙන ප්‍රධාන සාධකය. ඒක තමයි no daily practice. ඔයා daily practice කරන්නේ නැති එක. ඔයා දන්නවා අපේ ජීවිතේ කිසිම දෙයක් අපිට ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. We have to earn it. ඉතින් මෙතෙන්දිත් ඒක ඒ වගේම තමයි. ඔයා daily speaking practice කරන්නේ නැතුව ඔයාට ඔයාගේ improvement එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් පිළිගන්න අමාරුණත් ඒක තමයි තියෙන painful truth එක.
You become fluent by speaking daily. ඔයා දිනපතා කතා කර ඩේලි ප්‍රක්ටිස් කළුත් තමයි ඔයාට ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා තාමත් මේක try කරන්නේ නැත්නම් මෙන්න මේ දේවල් ටික ඔයාට try කරන්න පුළුවන් solutions විදිහට. පළවෙනි එක තමයි talk to yourself. ඔයාට පුළුවන් ඔයත් එක්කම කතා කරන්න. හිතන්න ඔයා තාමත් ඉන්නේ beginner level එකේ නම් ඔයාගේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයා හිතනවා නම් කවුරු හරි කෙනෙක් ඔයාට hina වෙයි කියලා අන්න ඒක වළක්ව ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි talk to yourself කියලා කියන්නේ. දෙවෙනි පොයින්ට් එක තමයි describe your day. මෙතෙන්දී ඔයාලට පුළුවන් ඔයාගේ දවස පටන් ගත්ත තැන ඉඳලා දවස ඉවර වෙන තැනට වෙනකන් සිද්ධ වුණ හැම දෙයක්ම ඉංග්‍රීසි වලින් describe කරන්න. ඔයා තාමත් ඉන්නේ beginner level එකේ නම් ඔයාලට පුළුවන් මේකත් try කරලා ඔයාගේ ඉංග්‍රීසි improve කරගන්න. තුන්වෙනි පොයින්ට් එක තමයි ඔයාලට පුළුවන් shadowing technique එක පාවිච්චි කරන්න. මේ කියන්නේ මොකක්ද? shadowing technique කියලා කියන්නේ ලෝකම පිළිගත්ත ඉංග්‍රීසි improve කරගන්න අපිට use කරන්න පුළුවන් technique එකක්. ඉතින් මේක ගැන අපි ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරනවා. ෆයිනලි ඔයාගේ ඉංග්‍රීසි improve කරගන්න ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි දේවල් ටිකක් මම දැන් කෙටියෙන් කියන්න. පළවෙනි එක තමයි mistakes කරන්න බය වෙන්න එපා. දෙවෙනි එක අඩුම දවසකට විනාඩි 5ක්වත් ඉංග්‍රීසි ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න. තුන්වෙනි එක ඉංග්‍රීසි වලින් හිතන්න පටන් ගන්න. හතරවෙනි එක රියල් ලයිෆ් සිටුේෂන්ස් වලදී ඉංග්‍රීසි යූස් කරන්න. රයිට් අද වීඩියෝ එකේ අන්තිම හරියට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන වෙලාව වෙනකොටත් ඔයා තාමත් ඉන්නේ අපි මේ වීඩියෝ එකේ කතා කළා වගේ සිටුේෂන් එකක නම් ඩිස්කරේජ් වෙන්න එපා. ඔයාට ඉංග්‍රීසි බෑ කියලා. වෙලා තියෙන්නේ ඔයාට හරියට ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන සිස්ටම් එක මිස් වෙලා තියෙන එක. අද වීඩියෝ එකේ අපි කතා කරපු දේවල් ඔයාට පුළුවන් නම් ටික ටික හරි චේන්ජ් කරගන්න. ඔයාට පුළුවන් ඔයා හිතනකොටත් වැඩි ඉක්මනට ඔයාව ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාට හෙල්ප්ෆුල් වුණා නම් subscribe කරන්න, like කරන්න, ඔයාගේ තියෙන ideas පල්ලෙහෙන් comment කරන්න. තවත් මේ වගේ videos බලන්න Lavender English මේ socials follow කරන්න and I'll catch you in the next one.